ගස්වල කොළ විහිඳුණු සුන්දර වනාන්තරයක් තුල ජීවත් වුණා පුංචි මීයා නම් කුඩා මී පැටියෙක්. ඔහුට ලොකු සිතක් තිබුණා. ඔහු හැමෝටම උදව් කරන්න කැමති කවුරුත් අමතක නොවන කෙනෙක්. එදා උදේ උදා වෙද්දි වනාන්තරේ පුරා සුවඳක් පෙතිරුණා. කුරුල්ලෝ ගී ගයමින් සුරූපී දවසක් ආරම්භ වුණා. පුංචි මීයා තවත් අලුත් දේවල් සෙවීමට පිටත් වුණා. එතනදී ඔහුට අමුතු ශබ්දයක් ඇසුණා. ගරර් ගරර් කියන ලොකු ගැස්මක්. පෙරලා බැලූ විට ඔහුට පෙනුනේ වනාන්තරේ රජා. විශාල සිංහයෙක් දැලක් ඇතුලේ සිරවී තිබුණා. දැල හේතුවෙන් ඔහුට චලනය වීමට නොහැකි වුණා. වනාන්තරේ පුරා කවුරුත් එතනට එන්න බිය වුණා. නමුත් පුංචි මීයාගේ සිත බියට යට නොවුණා. ඔහු සිංහයා වෙතට ඇවිත් දැල කැබලි කැබලි ලෙස කපා දැම්ලා. දිගු වේලාවක් ගත වූ විට දැල කැඩුනා. සිංහයා නිදහස් වුණා. කුඩා මී පැටියෙක් විසින් ලොකු සිංහෙක් බේරු බව ඔහුට විශ්වාස කරන්න බෑ වුණා. ඔහුගේ සිත කරුණාවෙන් පිරුණා. ඒ දිනයෙන් පසුව සිංහයා සහ මීයා හොඳම මිත්‍රයෝ වුණා. ඔවුන් එක්ව සතුටින් වනාන්තරේ ජීවත් වුණා. කුඩා වුණත් හිත ලොකු නම් ලෝකෙ වෙනස් කරන්න පුළුවන්.